අයිබෝවන් මම පාරම්පරික සර්වාංග වෛද්‍ය රුවන්සිරි මිටිපොළ. අපි අද කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. අපේ අම්මලා මේව හොඳට අහගෙන ඉන්න ඕනේ. මෙන්න මේව ගැන තමයි අපි අද කතා කරන්නේ. තමන්ගේ අහිංසක නිරෝගී දරුවන් අනාගතයේ මාරාන්තික රෝගවලට ලක්වීමට අපේ අම්මලා අතින් වෙන විශාල වරදක් ගැන තමයි අපි කතා කරන්නේ. මේක අපේ අම්මලා දන්නේම නැතුව කරන විශාල වරදක්. මොකක්ද මේ වැරද්ද? තමන්ගේ දරුවන් අධික ලුණු භාවිතයට හුරු කිරීම. ඔබගේ අහිංසක දරුවන් අනාගතයේදී අංශභාගයට හෘදයාබාධ වලට වගේම දරුණු පිළිකා වලට ගොදුරු වීමට අම්මාවරුන් වෙන ඔබත් දායක වෙනවා කියලා නිකන්වත් හිතුවේ නෑ නේද? දෙමෝපියන් වන අපෙන් තමයි දරුවන් අධික ලුණු භාවිතයට පුරුදු වෙන්නේ. අපේ සමහර අම්මලා ඒක ගානට ලස්සනට කරනවා. ඊටාම සුළු පිරිසක් හැර සෑම දරුවෙක්ම මෙලොවට බිහි වෙන්නේ ඊටාම නිරෝගී කෙනෙක් හැටියට. මේ නිරෝගී දරුවාගේ වයස අවුරුද්දක් විතර වුණාට පස්සේ අප ගන්නා ආහාර වලට ඒ කියන්නේ සාමාන්‍ය ආහාර රටාවකට පුරුදු කිරීම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ වෙනකොට මේ කුඩා දරුවා ලුණු රස, පැණි රස අඳුරන්නේ නැහැ. දරුවාට කවන ආහාරවල ලුණු තිබුණත් නැතත් එයා ඒක ආහාරයට ගන්නවා. මොකද මේ ලුණු රසය අඳුරන්නේ නැහැ. මෙන්න මේ කාලේ ඉඳලා දරුවන් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීමට පුරුදු කිරීමෙන් එයා ඒ අඩු ලුණු රසයට පුරුදු වෙනවා. ඒක ඉතින් කරන්න පුළුවන් අපේ අම්මලාටම තමයි. දැන් අපේ අම්මලා බත් මුට්ටියටත් ලුණු දමන්න පුරුදු වෙලා තියෙනවා. ඒක නම් භයානක තත්ත්වයක්. ඒ තරමටම අපි දැන් අධික ලුණු භාවිතයට පුරුදු වෙලා තියෙන්නේ. අපි දේශීය සහල් වලින් හදපු බත් අනාදිමත් කාලයක ඉඳලා ආහාරයට ගත්ත જાතියක්. ඒ බත තැම්බෙනකොට පැත්තම සුවඳයි. හරිම රසයි. ඒ බතට ලුණු දමන්න ඕනුනේ නෑ. අද උයන බත්වල එහෙම සුවඳක් රසයක් නෑ. වර්තමානයේ නිවුඩු ගතිය ඉවත් කරපු කිසිම පෝෂණ ගුණයක් නැති පොලිස් කරපු සම්බා, කීර සම්බා වගේ විජාතික සහල් අපේ බත් පිඟාන ආක්‍රමණය කරලා ඉවරයි. ඒ බත්වල කිසිම රසයක් ගුණයක් නෑ. මේ හාල් එන්නේ ලස්සන බෑග් වල දාලා. ලස්සන නම් වලින්. සමහර හාල් වලට මල් වල නම් හිමත් දාලා තියෙනවා. මතක් වෙනවා දැන්. මේ බත් වල කිසිම රසයක් නැති නිසා බත් වලට ලුණු දමන්න අපේ අම්මලා පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැතුව අපේ අම්මලාට බත් හැලියට ලුණු දමන්න පුරුද්දක් තිබුණේ නැහැ. කොහොම වුණත් අපි ඉතින් රහනේ හොයන්නේ. ඉස්සර අම්මලා හොද්දට ලුණු දැම්මේ දෙපාරට. ටිකක් දමලා හැඳි ගාලා ලුණු ටික දිවුනාට පස්සේ අල්ලට බින්දුවක් දාලා රස බලනවා ලුණු ඇද්ද කියලා. මදි නම් තමයි නැවත ලුණු ස්වල්පයක් දමන්නේ. දැන් එහෙමද? සමහර අම්මලා ඇත්ති වෙන්න මේකපාර ලුණු අහුරක් විසි කරනවා හොදි හැලියට. බණ්ඩි ගොයමට යූරියා ගහනවා වගේ. ලුණු ඇතිද කියලා බලන්නේ නැහැ. දමන දැමිල්ලට පේනවා මදි නම් වෙන්නේ නැහැ කියලා. වැඩි වෙන්න පුළුවන්. වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ අම්මලාට අඩු වෙන්නයි හොඳ නැත්තේ. අද ළමයි වැඩිපුරම ඉල්ලන්නේ ලුණු අධික ශනික ආහාර. නැත්නම් පිටිසහිත ආහාර වර්ග. ඒවා ඉතින් පුරුදු කරලා තියෙන්නේ දෙමව්පියෝම තමයි. කොළ මැල්ලුමක්, එළවලු, සලාද වගේම කඩල, මුං යට, කව්පි වගේ ගුණදායක ආහාර කවා ගන්න හරිම අමාරුයි. මොකද ඒවා පුරුදු කරලා නැහැ. රසයෙන් ගුණයෙන් අනූන කොළ කැඳ වර්ග හදන්න පුළුවන් කොළ ಜಾති අපේ රටේ ඕන තරම් තියෙනවා. මේ වගේ ආහාර නිතර ගන්න දරුවෝ හරිම ප්‍රේමනාප ගතියක් වගේම නිරෝගී බවෙන්ද ක්‍රියාශීලී බවෙන්ද වැඩි. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. කොළ කැඳ නිතර බොන දරුවෝ නිර්මාණශීලී බවකින් මතක ශක්තිය අතින් මානසික ඒකාග්‍රතාවයේ වගේම ඉහළ බුද්ධිමත් බවකින් යුක්ත වෙනවා. ඒක විද්‍යාත්මකව තහවුරු වෙච්ච දෙයක්. පාසල යන දරුවන්ගේ කෑම පෙට්ටියට උදේට දමන්නෙම පිටිගුලි. අපි දැකලා තියෙනවා පාසල් ගුරුවරු හැම වෙලාවෙම අම්මලාට කියන්නේ ගෙදර හදන ආහාරයක්
දරුවන්ට උදේට එවන්න කියලා. විශේෂයෙන් බත් වගේ දෙයක්. ඒ වුණාට යවන්නෙම නූඩ්ල්ස්, පැස්ටා, මාළුපාන්, රෝල්ස්, කොත්තු වගේ ලුණු අධික පිටි ආහාර. මේවා හරිම ගුණදායක ආහාර කියලා තමයි අම්මලා හිතාගෙන ඉන්නේ. මේවා නිතර කන ළමයි බැලුම් බෝල වගේ මහත් වෙනවා. විතරයි. බුද්ධිය නම් වැඩින්නේ නැහැ. මේ දරුවෝ ක්‍රියාශීලී බවිනුත් අඩුයි. උදේට දරුවන්ට කැමරට දෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ ගෙදර අම්මා. අද සමහර ගෙවල් වල උදේ ආහාරය තීරණය කරන්නේ චූන් පාම් මාමා. මොකද ගේ ළඟට එනකොට චූන් පාම් මාමා ළඟ ඉතිරි වෙලා තියෙන දෙයක් තමයි සල්ලිත් දීලා දරුවන්ට කන්න වෙන්නේ. කල්පනාවෙන් අවබෝධයෙන් බලන්න උදේට චූන් පාන් සිවිල් එක එනකන් වැඩිපුරම පාරේ ඉන්නේ කවුද කියලා. ඇත්තටම පාරේ ඉන්නේ රැකියාවකට යන්නේ නැති ගෙදර ඉන්න අම්මලා. තමන්ගේ දරුවන්ට අඩු වීදමකින් ඉහළ ගුණාත්මක බවකින් යුක්ත ආහාර වේලක් උදේට හදලා දෙන්න ඒ අම්මලාට හොඳටම වෙලාව තියෙනවා. සෑම ගෙදරකම සීනි, ලුණු, තෙල් පරිභෝජනය 50%කින් අඩු කරන්න පුළුවන් නම් නිරෝගීව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අපේ දූ දරුවන් බෝනවන රෝග වලින් බේරා ගැනීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් දෙමව්පියන් මත පැටවෙනවා.